ආයිබෝන් යාළුවනේ අද මම ඔයාලව රැගෙන යන්නේ ජපානයේ කුමමොතෝ ප්‍රාන්තේ යාමතෝ නගරයේ පිහිටි ඉතාමත් සුවිශේෂී ස්ථානයකට. මේ තියෙන්නේ ජපානයේ විශාලතම ගල් ආරුක්කු පාලම වන සූජුන් බ්‍රිජ්. මේ සාමාන්‍ය පාලමක් නොවේ. වසර 170කට වඩා පැරණි ඉංජිනේරු විස්කමක්. මෙම පාලම ඉදිවුණේ 1854 වර්ෂයේදී. එනම් ජපානයේ එඩෝ යුගයේ. ඒ කාලයේ මේ ප්‍රදේශ ගොවීන්ට වගා කටයුතු සඳහා ජලය හිඟකම් විශාල ප්‍රශ්නයක් වුණා. ඒ නිසා යසුනෝසුකේ පුත්තම්මි කියන ප්‍රාදේශීය නායකයාගේ මූලිකත්වයෙන් මේ පාලම ඉදිකරේ එගොඩ තියෙන ගොවි බිම් වලට ජලය රැගෙන යන්නයි. මේක ඇත්තටම ජල පාලමක්. පාලම ඇතුලේ මැටි වලින් සාදන ලද විශාල නල පද්ධතියක් තියෙනවා. ඒ හරහා තමයි ජලය ගලාගෙන යන්නේ. බොහෝ දෙනෙක් හිතන්නේ මේ ජලය විදින්නේ සංදර්ශනයකට විතරයි කියලා. නමුත් ඇත්තම හේතුව තමයි ජන නල ඇතුලේ තැන්පත් වෙන වැලි සහ මඩ ඉවත් කරලා පද්ධතිය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සඳහා පාලම දෙපැත්තෙන්ම විනාඩියකට ජලය ලීටර් දහස් ගණනක් පහළට විදිනවා. මේ බලන්න ජපානයේ පුරාම වගේම ලෝකයේ පුරාම සංචාරකයින් පැමිණෙනවා. ඔබත් මෙතනට එන්න බලාපොරොත්තු වෙනවා නම් ජලය විදින දින සහ වේලාවන් කලින් දැනගන්න එක ගොඩාක් වැදගත්. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ සති අන්තවල පස්වරු 1ට විනාඩි 15ක් පුරා මේක සිදු වෙනවා. හැබැයි මතක තබා ගන්න මැයි මැද ඉඳන් ජූලි මුල වෙනකම් ගොවිතැන් කටයුතු වලට ජලය අවශ්‍ය නිසා මේ ජලය විදීම නවත්තනවා. ඒ වගේම අයහපත් කාලගුණයක් තිබුණොත් මෙය අවලංගු වෙන්න පුළුවන්. සූජුන් පාලම 2023 වසරේදී ජපානයේ ජාතික උරුමයක් විදියට නම් කළා. ඔබ ජපානයට එනවා නම් නරඹන්න ඕන තැනක් තමයි මේක. මේ වීඩියෝ ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනි ලස්සන වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න.